ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ රුවන්වැලි මහා සෑය පිළිබඳ තොරතුරු සමගිනි. ක්‍රිස්ටෝපර් 138 දී රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද බව ටැම් ලිපියක සඳහන් වේ. මෙම ස්තූපය ඉදිකිරීමට යන අවස්ථාවේ දේවතාවියක සිටින තෙලඹු ගසක් කපා දැමීමට සිදු වී ඇති අතර එම නිසාවෙන් දේවතාවියට උපහාර පිණිස ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ නමින් රුවන්වැලි මහා සෑය හඳුන්වා ඇතැයි පැවසේ. රුවන්වැලි මහා සෑය, රත්නමාලී මහා සෑය, හේමමාලී මහා සෑය, අෂ්ටදශ මහා සෑය, මහා ථූපය, මහා සෑය යනාදී විවිධ නම් වලින් රුවන්වැලි මහා සෑය හඳුන්වනු ලැබේ. රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් සී සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කර ඇතැයි සඳහන් වන අතර තුන් ලෝකයේම වැඩිම ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානය වන්නේද රුවන්වැලි මහා සෑ රදුන්ය. එසේම දඹරණින් නිම වූ පිරිනුවන් පාන ආකාරයේ පිළිමයක්ද තිබේ. උස් අඩි 338ක් සහ විස්කම්භය අඩි 942ක් වන දිය බබලක හැඩයට එනම් බොබ්බලාකාරව රුවන්වැලි මහා සෑය නිර්මාණය කර තිබේ. රුවන්වැලි මහා සෑ විහාර මන්දිරයේ සුදු පැහැ ගලෙන් නෙළන ලද කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සිය බුදුවරුන්ගේ ප්‍රතිමා තිබේ. තවද දකුණු දොරටුවේ බාතිය රජුගේ පිළිමයක් හා සෙල්ලිපියක් ඇත. පරසදුරු උවදුරින් අනුරාධපුර රාජධානිය පරිහානියට පත්වීමත් සමග රුවන්වැලි මහා සෑය ගරා වැටුණු අතර ක්‍රිස්තුවර්ෂ 1873 දී නැවත සොයා ගන්නා ලදී. දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑයේ වැඩ නිම කිරීමට ප්‍රථම අභාවයට පත් වූ අතර සොහොයුරු සද්ධාතිස්ස විසින් සෙසු වැඩ කොටස් නිම කරවන ලදී. රුවන්වැලි මහා සෑය නිර්මාණය කිරීම ආරම්භ කළ පාලකයා දුටුගැමුණු රජතුමා වුවද ඉන්පසු රජවරු රැසක් ඒ කාලවලදී ප්‍රතිසංස්කරණයන් සිදු කර තිබේ. අටම ස්ථාන අතරින් එකක් වන රුවන්වැලි මහා සෑය දැනට ශ්‍රී ලංකාවේ ඇති වඩාත්ම පූජනීයම හා උතුම්ම දාගැබ සේම වඩාත්ම සම්භාවනාවට පාත්‍ර වූ චෛත්‍යරාජාණන් වහන්සේද වන්නේය. මගේ වීඩියෝව නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.